වීඩියෝ එක සින්කෝනා හග්ගල උද්භිද උද්‍යානයේ වගා කළ සින්කෝනා ශාකය ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් මේ හග්ගල උද්භිද උද්‍යානයේ සාමාන්‍යයෙන් සින්කෝනා වගාව වෙනුවෙන් වෙන්නුණු උද්‍යානයක්. නමුත් මේ වර්තමාන වෙන විට අපිට හග්ගල උද්භිද උද්‍යානයේම අපිට දකින්න තියෙන මෙන්න මේ සින්කෝනා ගහ පමණයි. ඉතින් මේ සින්කෝනා ගහේ ඔන්න ඔයාට අවශ්‍ය කොළ ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි සින්කෝනා ගහේ පත්‍ර. ඉතින් සින්කෝනා ගහේ තියෙන්නේ මෙන්න අපේ පැරණිම සින්කෝනා ගහක්. ඉතින් පේනවා මේ කඳ දැක්කහම ඊටාත්ම පැරණි ගතියක් මේ කඳේ පේනවා අපිට. ඉතින් මෙච්චරයි අපිට අපේ වාසනාවට සින්කෝනා ගහ ඉතුරු වෙලා තියෙන්නේ. මේ සින්කෝනා වගාව ගැන අපි ඉතිහාසය පැහැදිලි කරොත් එහෙම දකුණු ඇෆ්‍රිකා මහද්වීපයෙන් තමයි සින්කෝනා බීජ සහ සින්කෝනා පැල ලංකාවට ගෙනලා රෝපණය කරන්නේ. ඉතින් ලංකාවට උචිත පරිසරය සහ දේශගුණය පිළිබඳව සොයා බැලීමේදී සින්කෝනා ගහ ලංකාවට උචිතද කියලා බලන්න තමයි හග්ගල මල්ල උද්‍යානයේ මේක රෝපණය කරලා තියෙන්නේ. ඉතින් අවසානයේදී මේ සින්කෝනා ගහ විශේෂයෙන්ම ලංකාවේ රෝපණය වෙන්නේ ලංකාවේ තිබ්බ කෝපි වගා විනාශ වීමත් එක්ක අපේ ව්‍යාපාරික වතු වගා කරපු යුරෝපීයන්ට වතු වල සිටවන්නට භෝගයක් නොමැති වෙනවා. ඒ වගේම ලෝකයේ වෙන විට මැලේරියා උවදුර ලෝකයේ උස්සන්න වෙනවා. ඉතින් ඒ නිසා මැලේරියා රෝගයට සින්කෝනා ගහේ ශාකයේ පොතු වලින් යුස අර ගන්නවා. අරගෙන යුස වලින් හදා ගන්නවා කුයිනින් කියලා ඖෂධයක්. ඒ කුයිනින් කියන ඖෂධය පාවිච්චි කරලා තමයි අතීතයේ මැලේරියා රෝගය තුරන් කරලා තියෙන්නේ. ඉතින් මැලේරියා රෝගය තුරන් කිරීම සඳහා තමයි ලෝකයේ සින්කෝනා වගාව ජනප්‍රිය වුණේ. එකල සුදු මහත්තුරු යුරෝපීයන් ලංකාවේ අක්කර දහස් ගණක් සින්කෝනා වගා කරනවා. නමුත් ලෝකයේ මැලේරියා රෝගය තුරන් වීමත් සමග සින්කෝනා වගාව ලංකාවෙන් තුරන් වෙනවා. තවත් ප්‍රබල හේතුවක් වෙන්නේ ආසියාවේ ජාවා සුමත්‍රාවාදී දූපත් සින්කෝනා වගාවට යොමු වෙනවා. ඒකත් එක්ක ලංකාවේ සින්කෝනා වගාව ක්‍රමයෙන් අභාවයට යනවා. අද වෙද්දි ලංකාවේ සින්කෝනා වගාව අපිට දකින්නට නැහැ. අද වෙද්දි අපිට හග්ගල උද්‍යානයේ එක සින්කෝනා ශාකයක් මේ විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න අද දවසේ අපි හග්ගල උද්‍යානයේ සිට ඔන්න අපි සින්කෝනා ශාකය පිළිබඳව ඔබට